Hello. ඔය කුඩලිකමද කතා කරන්නේ? ඔය කුඩලිකමද කතා කරන්නේ? කවුද? මේ උඹට මං කවුද කියලා වැඩක් නෑනේ. උඹ කුඩලිකමද කියපන්කෝ. ඈ ඔය කතා කරන්නේ කුඩලිකමද කියපන්. උඹේ අර මුලට තියෙන නේද නම මොකද විශ්වජිද්ද කියලා මොකද කෑල්ලක් තියෙනව නේද? උඹ හරි මේ මාචාරද ආචාරද ඔබ මගුලක් තියෙන නේද? මට කියපන් ඔය කුඩලිකමද කතා කරන්නේ? කවුද කතා කරන්න කියලා කියනවද ඉස්සෙල්ලා? කතා කරන්නේ තෝගේ අප්පොච්චා. තෝගේ අප්පොච්චා. තෝට මං කවුද කියලා නෑනේ. තෝ හිතපිය අප්පොච්චා කතා කරන්නේ කියලා. මේ තෝ දැනගනින් මට නෑ තෝගේ අප්පොච්චි හිටියන්නද? මට කියපන් තෝගේ අප්පොච්චි ඉන්නවද කියලා. තෝ හිතපිය කතා කරන්නේ තෝගේ අප්පොච්චි කියලා. මට ඉස්සෙල්ලා කියනවා ඔය කතා කරන්නේ මොකಾದ කියලා? කතා කරන්නේ යකා. කතා කරන්නේ යකා. උඹ යකාට බයද කියපන්. උඹ යකාට බයද? යකෝ මේ යකුන්ට බය නම් අපි සෝනේ ගෙවල් හදන්නේ නෑ යකෝ. හරිද මේ? උඹ හිතන් ඉන්න මාර කෙරුමෙක් කියලා නේද? අනේ නිකම් පාලයන් පංගර නැට්ටෝ යන්න. උඹ එක මේ විශ්වවිද්‍යාලේ ඉන්නේ මේ එන්නේ ලොකු එකෙන්නේ. අනේ මේ උඹ මේ ඔළුව ඉදම ගත්ත පංගර නැට්ටේ පෙන්දෝ. ඉස්සෙල්ලා මට කියනවා ඔය කතා කරන එක මොකಾದ කියලා? කොකා කතා කරන්නේ කොකා. ඔළුවන හොයාගෙන කොකා මොකාද කියලා. උඹ මාර ලොකු ලොක්කෙක්නේ. අනේ මේ උඹ වගේ ගැරන්ඩියෙක් නෙවෙයි යකෝ අපි. උඹ තනිකර ගැරන්ඩියෙක්. අපි ගෙම්බෝ නෙවෙයි. තෝ නිකන් අර ගෙම්බෝ අල්ලන් කර ගැරන්ඩි සෙවලෙක්. ඊයා අප්පිරියයි තෝ පට්ට අප්පිරියයි. තෝ දැක්කහම මට අප්පිරිය හිතෙනවා. මේ බලපිය මේ තොට කතා කරලා මේ ෆෝන් එක ගඳ ගහනවා. ඊයා ඕයි අප්පිරියයි තෝ. මැරුම් කන්නේ නැතුව තියම් ෆෝන් එක. මැරුම් කන්නේ නැතුව අනේ තොට පුළුවන් දෙයක් කො මාව මරන්න. තොට වඩා ලොකු ලොකොත් එක හැප්පෙච්ච එකෙක් මම. අනේ නිකම් ඵලයන් ගෙම්බෝ යන්න පෙන්දා. තෝ යකෝ මගේ එක අත්තකටත් මදි. තෝ නෑනින් තෝ මගේ එක අත්තකට අරන් හක්කේ තියලා සෙම අරනවා පෙන්දා. හරිද? තෝ දන්නේ මගේ හැටි. මේ තෝ මහා ලොකු චිත්‍ර ශිල්පියා නේද? තෝගේ චිත්‍ර රෝල් කරලා තෝ ගහගනින් තෝගේ. තෝ දන්නවනේ ගහගන්න ඕනේ අන්න එකේ ගහගනින් පෙන්දා. බොල තෝගේ චිත්‍ර බල් එකක් බලන්නේ පෙන්දෝ. ඒ මු බලලා කට් කරා. ඒ පෙන්දා. දාහතර දස් 924ක අඩුම මාසික වාරිකයකට AC එකක් කරගන්න. සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න. අවන්ස් ටිකෙන් ටික පේ. ලීටරෙන් කිලෝමීටර් 100කට වැඩි දුරක් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමග Platina 100 හැඩ වැඩකාරයා. පස් වසරක ලංවාස් සංස්ථාවානේ විශ්වාසයෙන් ලංවාස්